YouTube channel. අද මගේ අලුත් vlog එක තමයි තලවිල vlog එක. ඉතින් අපි දැන් යන ලැස්තරා ඉන්න තලවිල. ඉතින් අපි ගිහින් බලමු my first time ඒක කොහොමද කියලා. ඉතින් අපි යන මගදී හම්බෙමු. ඉතින් අපි යන මග පොඩි බඩ වගේක් ගන්න තිබ්බා. ඉතින් ඒකත් හලාවතින් අරගෙන අපි යන්න පිටත් වුණා. අපි එදරින් එන්න නම් හිටියේ උදේ 11 මාට. 11 මාර 2 වුණා. ඒත් ගෙදරින් ආවේ 4:05 වෙලා. පිට යන මග චූටි බඩගින්නකුත් ආවා. අපි ඉතින් ගමන් මහන්සියත් එක්කනේ නතර වෙලා කාලා ආයෙත් යන්න පිටත් වුණා. හරිම මහන්සි වගේම ගොඩක්ම රෑ වෙලා යද්දි Yes. දැන් තමයි නැගිට්ටේ. ඔයාලට පෙන්නන්නම් වාඩි කොහොමද ගෙරෙන්නේ කියලා. අපි ඊයේ රෑ 10 ගානයි. ඉතින් එහෙම කාලා නිදාගත්තා. මේ විදියට තමයි වාඩියේ ඇතුළ තියෙන්නේ. හැම වාඩියක්ම මේ වගේ තමයි. ගොඩාක් වාඩි තියෙනවා. අපේ අෂ්ටනං ඉතින් මාර හැපි. එයා ඉතින් වැලි ගොඩෙන් ගන්නවා කියන එක නම් ලේසි වැඩක් නෙමෙයි. උදේ නැගිට වෙලේ ඉඳලා හැර නින්දට යනකම් එයාගේ රාජකාරිය තමයි මේක. Go, go, go. අපි උතින් උදෙන්ම ගියා මාළු ගන්න වැල්ලට. ඒ වගේම හැම වාඩියකම වගේ ඉන්න එතනට යනවා මාළු ගන්න. එළවලු ගන්න කඩවල් තියෙනවා, මස් ගන්න කඩවල් තියෙනවා. ඒක මාර අත්දැකීමක්. ඒ කියන්නේ ගොඩක් අයත් එක්ක ඉන්න හම්බෙනවා. ගැන හැමදාම වගේ නෑනේ. ඒක මාරම අත්දැකීමක්. මම මාර හැපි මගේ ෆස්ට් ටයිම්. මම එදාම හිතාගත්තා මං ආයි යනවා කියලා ඊළඟ අවුරුද්දේ. ඉතින් ඒක මම මාරම සතුටින් හිටිය කාලයක් තමයි. ඉතින් අපි මාළු ගන්න එක තැන්වල එක ගණන් මාළු. ඉතින් හැමෝම එතනින් අහනවා මෙතනින් අහනවා. එහෙම අහා තමා මාළු ගන්නේ. ඉතින් අපි මාළු බලන්න. ආපොඩි කිලෝ එක ඌරිය අපි ඉතින් ගිහිල්ලා එතනින් මාළුවෙකුත් අරගෙන වන්නපරවෙක් එතනින් අපිට කපලා දෙන්නේ නැහැ. අපි කපා ගන්න තව තැනකට යන්න ඕනේ. ඉතින් මේ වගේ තමයි. එහෙම ගොඩක් කට්ටිය ඔහොම වගේ තැන් හදාගෙන ඉන්නවා මාළු කපා ගන්න. ඉතින් ඒ ගොඩක් තැන්වල ෆෝලිම් තියෙනවා. කියන්නේ වාඩි වෙලා ඉන්න හැමෝම වගේ එනවනේ මාළු ගන්න. නෑ මොකෙක් හරි විදින්න ඇති. රස්නෙකුත් නෑ දාඩියකුත් රස්නෙකුත් නෑ සීතලකුත් නෑ. පොල්තල් වලට විසමරන විසක් ඒ සතාගේ යනවා. අපි ඉතින් ඉන්නවා වාඩියට වෙලා. තවරේ බීච් යනවා. අද නම් වැඩි අයිඩියාස් මොකුත් නැහැ. බීච් යන්න ඕනේ. කඩ වීදි වල ඇවිදින්න යන්න ඕනේ. එහෙ තියෙන වැල්ලට කළු වෙනවා. පේනවනේ අපේ අක්කේ අත් දෙකේ පාට.
එයාට නම් ඉතින් රටක් රාජ්‍යයක් හම්බුනවා වගේ තමයි. ඒ කියන්නේ එහෙට මාර විදියට අපිව කළු වෙනවා. වැලි චුට්ටක් කකුල් වල ගෑවුනත් කකුල් දෙක අමුතු විදියට කළු වෙනවා. මේ පේනනේ අෂ්ටියත් එකේ පාට වෙනස් වෙන හැටි. ඒ වගේ තමයි. ඒ ආස් එකක් කලුයි දැන් අත් දෙකම කලුයි. එයාට ඉතින් එතන සෙල්ලම් කරන අයල ගොඩාක් හිටියා. එයාත් හරි සතුටින්. අපි ඉතින් කන්නේත් නැතිව දවල්ට හැම බීච් එකට ගියා නාන්න. මොකද වාඩි ඉඳලා ගොඩාක් දුරට යන්න ඕනේ බීච් එකට. කොහොමද ඉතින් මුහුද නෑට පස්සේ බඩ ගෙනියනවනේ. අපි ඉතින් හිතුවා මුහුදෙන් නාලම ගිහිල්ලා කනවා කියලා. එහෙ අවුවට ඇස් දෙක අරගෙන ඉන්න හරි අමාරුයි. නිකම්ම පිය වෙනවා. මාර්ම තදයි හේ අවුව. බලන් ඉදි කළු වෙනවා. එච්චරට සැරයි. මේ වාලට පේනව නේද වාඩි ගහගෙන කට්ටිය ඉන්න විදිය. ඔහොම තමයි හැමෝම ඉන්නේ. ලොකු සල්ලිකාරයෙක් වුණත් එහෙම තමයි ඉන්නේ. අපි ඉතින් මම බීච් එකේ වීඩියෝ කරගෙන බැලුණා. මොකද ෆෝන් එක උඩට දාලා අපි එක වහලා ගියේ. ඉතින් අපි බීච් එකේ නාලා ආයිත් එන ගමන් පැය භාගයකට වැඩි අපි බීච් එකේ හිටියා. බීච් එකේ ඉන්න තමාරුයි. එච්චරටම අවුව තියනවා එහෙ. ඉතින් ගිහපු අය දන්නවා ඒ සිටුේෂන් එක මොකක්ද කියලා. අපි ඉතින් දැන් බීච් එකේ නාලා එහෙ නාන්න තැන් තියෙනවා ෂවර් එක හදලා. යනවා දැන් එහෙම තැනකට නාන්නේ නැහැ. හරිම අමාරුයි එහෙ අවුවට නම්. ඉතින් නාලා ගියා අයිස්ක්‍රීම් කන්න. ෆෝන් එක දිහා බලන්න. ඒ අයිස්ක්‍රීම් නම් කන්න පුළුවන් ඇති තරම්. එහෙම අපි ඇවිල්ලා නිදාගෙන ඉඳලා ට්‍රැවලා චුටි බඩගින්නක් ආවා. පිටියා බනිස් කන්න. ඊට පස්සේ දවසේ චර්ච් එකට යනවා අපි. එහෙම මංගල්‍ය දවසේ තමයි අද. ඉතින් මාරු විදිහට සෙනගිනාල් පේනනේ. කොහොම තමයි හැමෝම වගේ ඉන්නේ ඇවිල්ලා. යමු චර්ච්. අපි පූජාවට එහෙම චර්ච් එකට ගිහිල්ලා ආයෙ බීච් එකට ගියා. මොකද අද අපි ගෙදර යනවානේ. ඉතින් ආයෙ පාරක් බීච් එකට ගිහිල්ලා එන්න ගියා. ඉතින් චුටි දන්සලා තිබ්බා. බීමෙහෙකුත් බීලා කඩවීති වල ගියා අපි ඇවිදින්න. මේ විදියට තමයි කඩවීති තියෙන්නේ. රැට නම් යන්න හරි අමාරුයි. ගොඩක් සෙනග ඉන්නවා රැට. මගේ යාළුවත් ආවා. ඉතින් එයා එක තමයි කඩේ ඉඳලා ඇවිදින්න ගියේ. අපි හිටපු වාඩියට යන්න බාර තිබ්බේ මෙන්න මේ වගේ තමයි. ගොඩක් වාඩි වෙලා අස්සෙන් තමයි යන්න තියෙන්නේ. වලවල් ගැට ගහලා අපි නම් වතුර කියන්නේ ගොඩක් තැන්වල වතුර ගන්න නළලින් ගහ ගන්නවා. එහෙම නළලින් ගහන අය ඉන්නවා. මොකද ඒවා බොන්න නම් බෑ මේ වතුර කිව්ව රසයි. භාජන සෝදාන්න ඒ වගේ දේවල් වලට ගන්න පුළුවන්. ඉතින් වොෂ්රූම් වෙනමම තියනවා යන්න. ටිකක් එහාට යන්න ඕනේ. ඒකට නාන්න තැනුත් තියෙනවා. හරිම සුන්දරයි මේ ගත වෙන කාලය නම්. වෙනම අත්දැකීමක් මට. අපේ වාඩිය තියෙන්නේ මෙන්න මෙහෙම තමයි. මේ තියෙන්නේ අපි හිටපු වාඩිය. පොඩි ළමයි හිතුවත් ඉන්නවා. කොහෙත් ඉන්නවා. හරිම මාර පන්නක වෙච්ච දවසක්. දවස් දෙකක් මේ තියෙන වාඩිය.
මෙහෙම තමයි ඉතින් වාචන එහෙම තියාගෙන මෙතන තමයි අපි view එක කරේ. අපි චර්ච් එකට යන්න කලින් යන්න බඩොත් ලෑස්ති කරලා ගියේ. මොකද ආව ගමන් යන්න හිතාගෙන. අපි ඉතින් යන මග පුංචි වටගින්නක් හැදුනා. පළතුරු කඩයක් තිබ්බා අපේ. ඉතින් එතනින් බත් අරගෙන කාලා ගියා. මට මෙතන කියන නම නම් මතක නැහැ. තලවිල ගිහිල්ලා එන ගොඩක් අය මෙතන නාලා තමයි යන්නේ. ඉතින් මගේ තලවිල ලොග් එක මෙතනින් ඉවරයි. මේ ආය අලල් වගේ අපි හම්බ වෙමු. Ash baba. එතකන් ගිහින් අපි දැන් ගිහිල්ලා එනකම්